හිරුවාරාදේ ඔබට හදිසියේම වැළඳී ඔබේ මුළු දවසම විනාශ කරනවාද? මිනිත්තු 10කින් හිරුවාරාදේ වේදනාව සමනය කිරීමට උපකාරී වන සරල නිවෙස් පිළියමක් ඇති බව මම ඔබට පැවසුවොත් කුමක් කළ යුතුද? පෙති නැත. මිල අධික ප්‍රතිකාර නැත. අයිස් සහ දෙහි පමණි. පුදුමයි නේද? මෙම ස්වභාවික උපක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සහ ඔබට එය නිවෙසේදී ආරක්ෂිතව උත්සාහ කළ හැකි ආකාරය සොයා බලමු. හිරුවාරාදේ යනු ඉසරදයක් පමණක් නොවේ. එය බලවත් ස්නායු රෝග තත්ත්වයක් බවට පත් විය හැකිය. ස්පන්දනය වන වේදනාව, ඔක්කාරයේ, ආලෝකයට සහ ශබ්දයට සංවේදීතාව, පෙනීමේ ගැටලු පවා බොහෝ දෙනෙකුට ඇති විය හැකිය. හිරුවාරාදේ පැය ගණනක් හෝ දින ගණනක් පැවතිය හැකිය. ඉක්මන් ස්වභාවික සහන ක්‍රම ඉතා වටිනා වන්නේ බැවිනි. ඉතින් අයිස් සහ දෙහි පිටිපස ඇති රහස කුමක්ද? මෙම පිළියම හිරුවාරාදේ රෝග ලක්ෂණ ඉක්මනින් සංසුන් කිරීම සඳහා සීතල චිකිත්සාව සහ ස්වභාවික සිට්‍රස් ප්‍රතිලාභය කබද්ද කරයි. අයිස් උපකාරී වන්නේ දැවිල් අඩු කිරීම, වේදනා සංඥා හිරිවැටීම, බලපෑමට ලක් වූ ප්‍රදේශයට රුධිර ප්‍රවාහය මන්දගාමී කිරීමට. දෙහි උපකාරී වන්නේ ඔක්කාරය අඩු කළ හැකි ප්‍රබෝධමත් සුවඳක් ලබා දීම, ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ලබා දීම, ඇරෝමා තෙරපි බලපෑම් හරහා ශරීරය ලිහිල් කිරීමට උපකාරී වීම. ඒවා සරල නමුත් බලවත් සංයෝජනයක් නිර්මාණය කරයි. මෙම පිළියම නිවසේදී ආරක්ෂිත උත්සාහ කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් අපි බලමු. පළමු පියවර අයිස් කැට කිහිපයක් ගෙන පිරිසිදු රෙද්දකින් නොතා ගන්න. කිසිවිටකත් ඔබේ සමට අයිස් කෙලින්ම යොදන්න එපා. දෙවන පියවර නැවුම් දෙහි ගෙඩියක් පෙතිවලට කපා ගන්න. තුන්වන පියවර ඔබේ දෙතුරු හෝ නළල මත දෙහි පෙත්තක් මෘදු ලෙස අතුල්ලන්න. මෙහිදී ඔබේ ඇස් වළක්වා ගැනීමට ප්‍රයෝසම් වන්න. හතරවන පියවර ඔතා ඇති අයිස් පැකට්ටුව මිනිත්තු 5-10ක් එකම ප්‍රදේශයේ තබන්න. පස්වන පියවර මේ කරන අතරතුර නිහඬ අඳුරු කාමරයක වාඩි වී හෝ නිදාගන්න. බොහෝ අය මිනිත්තු කිහිපයකින් සහනයක් දැනෙන බව වාර්තා කරති. මෙය උත්සාහ කිරීමට පෙර මෙම වැදගත් උපදෙස් මතක තබා ගන්න. සමට අයිස් කෙලින්ම යොදන්න එපා. එය කෝපයක් හෝ පිලිසුම් ඇති කළ හැකිය. ඔබට සංවේදී සමක් තිබේ නම් පළමුව කුඩා ප්‍රදේශයක දෙහි පරීක්ෂා කරන්න. ඔබට කැපුම්, සමේ අසාත්මිකතාව හෝ සිට්‍රස් සංවේදීතාව තිබේ නම් මෙම ක්‍රමයෙන් වළකින්න. මෙය ප්‍රතිකාරයක් නොවේ. එය තාවකාලික සහන ක්‍රමයකි. ඔබේ හිරුවාරාදේ නිතර ඇති වෙනවා නම් හෝ දරුණු නම් සෑම විටම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. වේගවත් සහනයක් සඳහා සජලනීය වී සිටින්න. අඳුරු නිහඬ කාමරයක විවේක ගන්න. ගැඹුරු හුස්ම ගැනීම පුහුණු වන්න. හිරුවාරාදේ අතරතුර දුරකථන, ටීවී බැලීම වළක්වා ගන්න. මෙම කුඩා පියවර විශාල වෙනසක් ඇති කළ හැකිය. මෙම ඉඟිය ඔබට ප්‍රයෝජනවත් යැයි හැඟුණේ නම් තවත් ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකර්ම සඳහා ලයික් කරන්න. ෂෙයා කර ගැනීමට සහ සබ්ස්ක්‍රයිබ් කිරීමට අමතක නොකරන්න. තවද අදහස් දැක්වීමේදී අපට කියන්න ඔබ කවදා හෝ හිසරදේ සඳහා අයිස් හෝ දෙහි උත්සාහ කර තිබේද යන්න පිළිබඳව. නැරඹීම ගැන ස්තුතියි. නිරෝගීව සිටින්න.